ඇමතිතුමනි මට දැනගන්න පුළුවන්ද ඊයේ රාජ්‍ය සේවයේ වැටුපැඩවීමේ චක්‍රලේඛය නිකුත් වුණා. ඒකත් එක්ක අපිට සැකයක් තියෙනවා දැන් මේ ගෙවීම් රජයට කරාගෙන යන්න පුළුවන් වෙයිද අප්‍රේල් මාසේ පළවෙනිදා සිට මේ වැටුපැඩවීම රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නට රජයට කටයුතු කරන්න පුළුවන් වෙයිද කියලා. අයවැය සම්මත වුණේ මාර්තු 21 මාර්තු 24 කැබිනට් මණ්ඩලයේදී මේ චක්‍රලේඛ කෙටුම්පත සම්මත වුණා. යනු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛ නිකුත් කරා පහුවෙනිදාම. ඊට පස්සේ දැන් දවස් 15කට ආසන කාලයක් තිබෙනවා. අතට අප්‍රේල් 1 වෙනිදා නෙමෙයි අප්‍රේල් 10 තමයි වැටුප් ලබා දෙන්නේ. දවස් 15ක් තිබෙනවා ඒ ආයතනවලට තමන්ගේ වැටුප් සකස් කරන්න. දැන් ඒවැය තිබෙන වැටුප් සකස් කිරීම ලදාහරීන් යහුසුලුව තමන්ගේ ආයතනයේ අය වෙනුවෙන් මේ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රජයේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටික කරලා දීලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවයේ නිරත වෙන අයම තමන්ගේ ආයතනයේ වැටුප් ව්‍යුහය ඒ අනුව ගැළපීම සඳහා කටයුතු කරයි කියලා බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ඒත් අප්‍රේල් 10 ලබා දෙන්න පුළුවන්කම ලැබෙවි. දැන්ටමත් අපිට ටිකක් වැඩිපුර ප්‍රමාණයක් සේවය කරන ආයතනවල ඒ ගන්න මේක හැකියාව තිබෙනවා කියන එක ඒගොල්ලෝ කියලාම තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියන දවස් 15ක් පමණ තිබෙන නිසා.